Nursing and Midwifery Board in Ireland. So අපිට මේ දවස්වල ගොඩක් වෙන ඉන්ක්වයරි එකක් තමයි මිස් නර්සිං වලට NMBMI එකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද ඒ process එක ඔයගොල්ලෝ කරනවද කියලා. ඔව් අපි NMBMI process එක කරනවා අයර්ලන්ඩ් වලට. ඔයගොල්ලත් නර්ස් කෙනෙක් නම් nursing and midwifery board එකෙන් approval එක ගන්න ඕනේ නම් අයර්ලන්ඩ් වලට යන්න හෝ අයර්ලන්ඩ් වල nursing general work permit එකකට හෝ critical work permit එකකට apply කරන්න අපි ඔයගොල්ලන්ට ඒ දේ කරලා දෙන්න පුළුවන්. අපි assist කරනවා. so මොකද මේ NMBMI කියන්නේ? so ගොඩක් අයට ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන් NMBMI කියන්නේ මොකද්ද කියන එක. so ඔයගොල්ලත් අයර්ලන්ඩ් වල නර්ස් කෙනෙක් හෝ මිඩ්වයිෆ් කෙනෙක් හැටියට ප්‍රැක්ටිස් කරන්න වර්ක් කරන්න කැමැත්තක් දක්වනවා නම් හෝ වර්ක් කිරීමට ඔයගොල්ලන්ට ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දෙයක් තමයි අයර්ලන්ඩ් වල NMBMI එකේ රෙජිස්ටර් වෙලා තියෙනෝනේ අනිවාර්යයෙන්ම. so දැනට අයර්ලන්ඩ් වල තියෙන දත්ත අනුව NMBMI එකේ දත්ත අනුව රෙජිස්ටර්ඩ් නර්ස්ලා 90,000ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා. so ඔයගොල්ලෝ දැනගන්න කැමති නම් NMBMI එකෙන් මොනවාද කරන්නේ කියලා සර්විස් එකක් හැටියට so ඔයගොල්ලෝ offshore client කෙනෙක් හැටියට ඉන්නවා නම් හෝ offshore student කෙනෙක් හැටියට ඉන්නවා නම් ඔයගොල්ලන්ට qualification recognition එකක් හැටියට අයර්ලන්ඩ් වලට document එක ඔයගොල්ලෝගේ apply කරන්න ඕන නම් NMBMI එකෙන් ඒ registration service එක කරලා දෙනවා. ඊළඟ දේ තමයි ඔයගොල්ලත් අයර්ලන්ඩ් වල undergraduate third level education ඔයගොල්ලෝ ඉන්ස්ටිටියුට් එකක හෝ යුනිවර්සිටි එකක නර්සිං ස්ටඩි කරනවා නම් ඒ කියන්නේ බැචලර් එකක් ස්ටඩි කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් බැචලර් එක ස්ටඩි කරාට පස්සේ පෝස්ට් ස්ටඩි වීසා එක අතරතුර හෝ බැචලර් එක ස්ටඩි කළා ලාස්ට් සෙමස්ටර් එකේදී NMBMI එකේ රෙජිස්ට්‍රේෂන් එක ලබා ගන්න. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් NMBMI registration එක කොච්චර කාලයකට වැලිඩ්ද කියලා සාමාන්‍යයෙන් මාස 12කට ඒ කියන්නේ අවුරුද්දකට NMBMI registration එක වැලිඩ්. එතකොට ඔයගොල්ලන්ට අයර්ලන්ඩ් වල හෝ again එක renew කරගන්න ඕන නම් අපිට NMBMI එක හරහාම ඒක renew කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් අයර්ලන්ඩ් වල NMBMI nursing and midwifery process එකට ඇතුළත් වෙන්න අපිට කතා කරන්න අපිට ඔයගොල්ලන්ට assist කරන්න පුළුවන්.